අද මම කතා කරන්න යන්න සයින්ස් ගැටලු ගැනින් මේ පිනපත මූලිකව කිසි හසිරුවන්ෙන්ද යන්න පිළිබඳවයි. එම සයින්ස් ගැටලු බොහෝ විට ඇතිවෙන්නේ ආසත්මක නිසයි. ඉන්පසු එය ආසාධනය හිතුවලට පත්වය. ඒ දීර්ඝ කලින් සයින්සිටස් බවට පත්වවේ. රෝගයට නිසයි අවහිරවීම් නිතර නිසැන් වතේ පිටිවීම සහ හිසරාද එවන ගැටලු ඇති කරයි. මෙම ගැටලුව සඳහායි පළමුව අපිට විදියේ පරිතකාර ලබා දෙමින් විදියේ කළමනාකරණය මගින් පිළිතකරු කළ හැකිය. එසේ නොවන්නේ නම් පළමුව අපි පරීක්ෂණයක් උදාහරණයක් ලෙස පොරොන්සල සයින්ස් වල කිටිසකෙන් එකක් කරනවා. මෙම පිරින්සල සයින්ස් සොයා ගැනීම අනුව අපිට එන්ඩිසිකපක් සයින්ස් ශාලිකර්මය කළ හැකිය. සරල දීර්ඝ කලින් සයින්සිටස් රෝගයකි සඳහා අපිට එන්ඩිසිකපක් සයින්ස් ශාලිකර්මය කළ හැකිය. දිනකේරු රෝගයක් සඳහායි අපිට ඇතුළත් කළ හැකි අතර එදිනම් ශාලිකර්මය කළ හැකිය. සමානයෙන් අපිට සවිසට පිටවීමට හැකිවී